එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒක නිසා ඊටාම පැහැදිලි ඩීල් දාලා තියෙන ඒගොල්ලෝ. හැබැයි ඒගොල්ලන්ට ඩීල් කියලා පේන්නෙත් නැහැ. සමගි ජන බලවේගයේ පොදු ජන පෙරමුණේ දාලා තියෙන ඩීල් කියලා පේරෙන්නෙත් නැහැ. ඒකින්ද ඒගොල්ලෝ අපේ සුජාතභාවය ප්‍රශ්න කරනවා. ආපෝ අපි හිතුවේත් නැහැ. අපි හීනෙන්වත් හිතුවේ නැහැ ඕගොල්ලෝ එහෙම වෙයි කියලා. හීනෙන්වත් හිතපු නැති ගොඩාක් දේවල් තව ඉස්සරහට වෙනවා. අපිට කියන්න තියෙන එච්චරයි. ඕගොල්ලෝ හීනෙන්වත් හිතපු නැති බොහෝ දේවල් තව ඉස්සරහට වෙනවා. ඒක අපිට කියන්න තියෙන්නේ. ඉතින් මට ඒක ගැන කියන්න තියෙන එච්චරයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සජිත් සොරි. ඔයාට සොරි. ඔයාගේ දේශපාලන අනාගතයේම චොර කරගත්තා. නාමල්ලට චොර වෙන්න දෙයක් තිබුණේ නැහැ. නාමල්ල කොහොමද චොර වෙලා හිටියේ? හැබැයි ඒ දූෂිත කුණු ගොඩේ අර සජිත් ප්‍රේමදාසත් නැග්ගා. අද සමගි ජන බලවේගයේ සමගියකුත් නැහැ. අර මම දැක්ක එක ප්‍රාදේශීය සභාවක අයියෝ සමගි ජන බලවේගෙම දෙන්නේ ගහ ගන්න. ඒලා ගැන මුකුත් කතා නැහැ. ඒ දෙන්න හරිනම් පක්ෂයයි මොකද සමාජිකත්වෙත් අයින් ගන්න ඕනේ ඒ දෙන්න. යකෝ එකම පක්ෂ දෙන්න ඡන්දීලලා ගහ ගන්න. ඒකත් මරු වැඩේ බොහොමවතුවා. ඒ දෙන්නලත් මේ කල්ලි දෙකේම කට්ටිය සපෝට් එක කරනවා. ඒ කියන්නේ එකම පක්ෂ දෙන්න දෙපැත්තට බෙදලා සභාපතිකමට ඡන්දය ඉල්ලනවා. බෙදලා දෙපැත්තට ඡන්දය දෙනවා මේ කල්ලි දෙකේම කට්ටිය. මාර කල්ලි ඒවා. සමගි ජන බලවේගයේ එක කල්ලි එක කට්ටියටත් මේ පොදු ජන පෙරමුණේ එහෙම අනිත් කල්ලි කට්ටිය ඉන්නවා අනිත් පැත්තට ඉන්නවා. යනියන් මාරයි. ඒගොල්ලෝ එහෙම වෙලා ඉඳගෙන අපිට කියනවා අපේ පොඩි කෙන්දක් තියෙනවා. පොඩි කෙන්දක් තියෙන ඔන්න ඇහි කෙන්දක් තියෙනවා. ඒක හරි අපිරිසිදුයි. ඒක JVP ඉතිහාසෙට හොඳ නැහැ. රෝහණ විජේවීරට හොඳ නැහැ. ඒක අහිම කරපු එක වැරදි. අහම කරපු එක වැරදි. අපේ සුජාතභාවයේ කෙඳි හොයනවා. මේගොල්ලෝ කන්දක කුණු තියාගෙන. ඕගොල්ලෝගේ චරිත සාධක අපිට වැඩක් නැහැ. අපේ ගමන අපි යනවා. එච්චර